ආයිබෝන් යාළුවනේ. ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ මේ අස්වැසුම් පිළිබඳ ඉතා වටිනා වීඩියෝ එකක්. මේ දෙවන අදියරේ මුදල් ලැබුණට පස්සේ පළවෙනි අදියරේ අයත් දෙවැනි අදියරේ අයත් ගොඩක් අය අහන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් මුලින් හරියට බලලා තමයි ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඕන. එහෙම නැත්නම් තේරුම් ගන්නේ නැතුව කමෙන්ට් දානකොට අපිට ඒකට උත්තරයක් ලබා දෙන්න බෑ. මේ අස්වැසුම අපිට නෑනේ, ඇයි අර කට්ටියට තියෙන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. එතකොට නිලධාරීන්ගේ අඩුපාඩුවක් නිසාද ඔයාලට අස්වැසුම ඇත්තටම නැති වුනේ? එහෙම නැත්නම් ඔයාලට මේ තියෙන දේවල් නිසාද අස්වැසුම නැති වුනේ කියලා හඳුනා ගන්න පුළුවන් මේ වීඩියෝ එක මුලින් ඉඳලා අගට හරියට බැලුවොත්. එතකොට තෝරා ගැනීමේ දර්ශක සහ නිර්ණායක කියලා මේ කට්ටිය ලබා දීලා තියෙනවා ප්‍රධාන නිර්ණායක 6ක් සහ ඒ නිර්ණායක යටකේ දර්ශක 22ක්. එතකොට මේක සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමට සුදුසුද නැද්ද කියලා පුද්ගලයෙක් තෝරා බේරාගන්නේ මෙන්න මේ නිර්ණායක සහ දර්ශක වලට අනුව. එතකොට පළවෙනි නිර්ණායකය තමයි අධ්‍යාපනය. පවුලේ සමාජිකයන්ගේ අධ්‍යාපන මට්ටම වයස අවුරුදු 5-16ත් අතර පාසල් නොවන ළමුන් සංඛ්‍යාව. ඒක තමයි පළවෙනි නිර්ණායකය. දෙවෙනි නිර්ණායකය තමයි සෞඛ්‍ය. දිගු කාලීන නිදන්ගත රෝගවලින් පෙළෙන පවුලේ සමාජිකයින් ආබාධ සහිත පවුලේ සමාජිකයින්. එතකොට තුන්වෙනි නිර්ණායකය තමයි ආර්ථික මට්ටම. මාසික ඒක පුද්ගල වියදම, මාසික ඒක පුද්ගල ආදායම, මසකට ඒකක 60කට වඩා අඩු විදුලි පරිභෝජනය. එතකොට ඊළඟ නිර්ණායකයේ වත්කම්, වාසය කරන ඉඩම හා නිවස පවුලේ සමාජිකයෙකුට හිමිව නොතිබීම. පවුලේ සමාජිකයෙකු සඳහා වෙනත් නිවසක හෝ ගොඩනැගිල්ලක අයිතිය නොතිබීම. පවුලට අවම වශයෙන් අක්කර භාගයක වගා කළ හැකි ගොඩ ඉඩමක් නොතිබීම. පවුලේ අවම වශයෙන් වගා කළ හැකි අක්කර එකක කුඹුර ඉඩමක් නොතිබීම. ගමනාගමනයට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. මෝටර් සයිකල් cc 125 ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක්, වෑන් රථයක්, ජීප් රථයක්, බස් එකක්, ලොරි රථයක්, ටිපර් රථයක්, අත්ට්‍රැක්ටරයක්, රෝද 2ක් හෝ රෝද 4 අවම වශයෙන් ආර්ථික ක්‍රියාකාරකමකට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. දීවර බෝට්ටු, ඒකාබද්ධ අස්වැන්න නෙලීම් යන්ත්‍ර, කොළමඩින යන්ත්‍ර. අවම වශයෙන් ජීවනෝපායට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. කිරිගවයින් 5ක්, එළුවන් 20ක්, කුකුළන් 50ක්, තාරාවන් 50ක්, ඌරන් 10ක්. ඊළඟ නිර්ණායකය තමයි නිවාස තත්ත්වය. ලයින් කාමර, පේලි නිවාස, මුඩුක්කු මඩුවල ජීවත්වීම හෝ වෙනත් ජීවත්වීමට ස්ථීර බිත්ති, ස්ථීර ගොඩබිම හා ස්ථීර වහල සහිත නිවාසයක් නොතිබීම. සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග අඩි 500ට අඩුවීම. පානීය ජලය ලබා ගැනීමේ හැකියාවක් නොමැතිවීම. අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම. විදුලි බලය නොමැතිවීම. පවුලේ ජන විකාශනය. යැපීම් අනුපාතය අවුරුදු 14 අතර සිටින 14ත් අතර සිටින සංඛ්‍යාව සහ අවුරුදු 65 හා ඊට වැඩි වයස ඇති අය අවුරුදු 15-60 අතර සිටින පවුල් සංඛ්‍යාව 64ට වඩා වැඩි වීම. මව හෝ පියා පමණක් සිටින පවුලක් වීම. එතකොට මෙන්න මේ නිර්ණායක යටතේ තමයි අස්වැසුම දෙනවද නැද්ද, කොයි කාණ්ඩයටද ඔයා ඇතුල් වෙන්නේ නැත්තේ කියන එක මේක පුරවන කෙනා පුරවන ආකාරය අනුව තමයි ඔයාලා ඒ කාණ්ඩයට වැටෙන්නේ සහ ඒ මුදල් ඔයාලට ලැබෙන්නේ. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි වහන තියෙන, ඒ වගේම හොඳට ඉඩකඩම් තියෙන අයට අස්වැසුම හම්බ වෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේ මොකවත් නැතුව අස්වැසුම හම්බ වෙන්නේ නැත්නම් ඒකට අභියාචනයක් දාන්න පුළුවන්. අර වගේ අයට විරෝධතාවයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී
මම මේ අභියාචනය සහ විරෝධතාවය කොහොමද අන්තර්ජාලය ඔස්සේ ඔයාලා කරන්නේ කියන එක ඉදිරියට අරගෙන එන්නම්. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නෙට මේක හොඳින් අහලා අවබෝධයක් අරගෙන ඔයාලා හිතලා බලන්න ඔයාලට අස්වැසුම නැති වුණේ ඔයාලා නිසාද එහෙම නැත්නම් ඒක පුරවපු නිලධාරීන් නිසාද කියලා ඔයාලට තීරණයක් ගන්න පුළුවන්. ඉතින් තවත් මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපේ YouTube channel එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම Facebook page එකට කමෙන්ට් එකක් දාන්න. like කරන්න, subscribe කරලා follow කරලා තියාගන්න. ඉතින් හැමදාමත් අලුත් වෙන මේ අස්වැසුම් පිළිබඳ ඒ වගේම රජයෙන් ලබා දෙන ආධාර පිළිබඳ වීඩියෝ ලැබුණු විගස ඔයාලට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු අපි අරගෙන එනවා. එහෙනම් ඔයාලට ජය වේවා.